නුගේගොඩ ලයිසියම් ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ ඔන්න කය කණ්ඩායමේ සමාජිකින් 3 දෙනෙක් ඉන්නවා. අපි කලිනුත් ඒක මතක් කරලා හංසා. ඉතින් දැන් මං හිතන්නේ මේ වෙලාව හොඳම වෙලාව මේ 3 දෙනාගෙන් අපි ලස්සන සින්දුවක් අහන්න නේද? ඉතින් දැන් අපි දැක්ක කලින් Heal the World කොහොමද කිව්වේ කියලා. හරිම ලස්සනට කිව්වා. ඉතින් දැන් ඔන්න ඕගලන්ට අවස්ථාව ඕගලන්ගේ ටැලන්ට්ස් අපේ net FM අහන Alpha Studio අහන අයට අහන්න දෙන්න. FB live එක බලන් ඉන්න අයට බලන්නත් දෙන්න. වැඩි පටන් ගමුද? හරි. ලස්සනයි ලෙහන්සා. දැන් අපි නිකන් අර මියුසිකල් ෂෝ එකක් බලන්න ගියා වගේ තමයි බලාගෙන හිටියේ ලෙහන්සයි මමයි. දැන් Facebook live එකේ යන අයටත් ඔන්න බලාගෙන ඉන්න පුළුවන්. මං හිතන්නේ මට ලෙහන්සගේ මූණ දැක්කම මට හිතෙනවා මට ආපු ප්‍රශ්නෙදම දන්නේ ලෙහන්සට තාවේ කියලා. හරි. දැන් ලෙහන්සට අවස්ථාව දෙනවා අහන්නේ ප්‍රශ්න මේ 3 දෙනාගෙන්. දැන් අපේ ජෙනරේෂන් එකේ අය සාමාන්‍යයෙන් පරණ සින්දු අහන අඩුයිනේ. එතකොට ඔයාලා Gen Zsලා වෙලා කොහොමද පරණ සින්දු වලට ආස වුනේ? එතකොට එයාලා ඒවට ඔයාලා ආසද කොහොමද ඒ ගැන කියන්න? ඇත්තටම කියනවා නම් අපි පොඩි කාලේ ඉඳන්ම choir එකේ සින්දු කියනකොට අපි ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ ඒ කියන්නේ පුහුණු වෙලා තියෙන්නේ මේ වගේ ලස්සන පරණ සින්දු කියන්න විතරමයි. අපේ choir conductor ඉන්නවා සර්යන්. අහන් ඉන්නවා නම් බොහොම ස්තුතියි අපිව ප්‍රැක්ටිස් කරුවාට. එයා තමයි අපිව පොඩි කාලේ ඉඳන්ම මේ වගේ ලස්සන සින්දු arrangements එයාම හදාගෙන අපිව පුහුණු කරලා තියෙන්නේ. ඒත් එක්කම අපිත් කැමතිනේ ඒ වගේ මොකද අර්ථයකුත් තියෙනවා. අහන් ඉන්න ගියාවත් හරි ලස්සනයි. අපිත් ඒකට කැමති ගොඩක් වෙලාට. ඒක තමයි පරණ සින්දු වල වෙනස්ම දෙයක් තියෙනවා අපිව වෙන ලෝකයකට අරගෙන යන්න නේද? හරි. දැන් අපිට තවත් තියෙනවා දේවල් ගොඩක් කතා කරන්න. අපි ආපහු මතක් කරනවා මේ ඉන්නේ නුගේගොඩ ලයිසියම් ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ ඊතන් පෙරේරා, නීලි ගුරුවත්ත, මිතුකි ගෝමස්. නම් ටික හරියට කිව්වා. හරි. එහෙනම් අපි තවත් ලස්සන සින්දුවක් අහන්න යමු. ඊට පස්සේ අපි ආපහු සරයක් මෙගලත් එක්ක කතා කරමු. FB live එකේ ඉන්න අයට thank you අපිව බලාගෙන හිටියට මම හිතන්නේ ওই 3 දෙනාත් පොඩ්ඩක් අත වෙනවා නම් හරි. අපේ FB fans හරි එහෙනම් අපි යනවා පුංචි බ්‍රේක් එකකට.